ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට සුබ පතනවා. අද දවසේ කොහොමද ඔබට තිබෙන්නේ? උදෑසන නැගිටින විට දෙවියන් වහන්සේ ප්‍රශංසා කළාද? ස්තුති කළාද? රෑ පුරාම උන්වහන්සේ හොඳ නින්දක් දුන්නා නේද? අලුත් දවසක් දකින්න සැලසුවා නේද? අපි දෙවියන් වහන්සේට අවංක වෙන්න ඕනේ. අපි ගොඩාක් කාය සුවේ නිදාගත් අය අද උදෑසන නැගිටින විට රෝගාතුරව තමයි නැගිටින්නේ. අතපය මේ වැඩ කරන්නේ නැහැ කියලා හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න මේ විදිහට කී දෙනෙක් දුක් විඳිනවද කියලා. ඉතින් අපි හැමදාම සුවෙන් නැගිටින විට ඒක සිහි කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ස්වාමින් වහන්සේට මම නිතරම ස්තුති කරනවා යහපත් හදවත දී තිබෙන එක ගැන. හොඳ ඇස්පැනින් දී තිබෙන එක ගැන ස්තුති කරනවා. හොඳ කිඩ්නි දෙකක් දී තිබෙන එක ගැන ස්තුති කරනවා. ශරීරයේ සියලු අවයව වැඩ කරන නිසා ස්තුති කියලා මම කියනවා. මොකද මොනවා හරි පොඩි දෙයක් වුණා නම් ඔක්කොම ඉවරයි නේද? එහෙනම් අපි දෙවියන් වහන්සේ ආරක්ෂා කරන එකට අපි ස්තුති කරන්න ඕනේ. ඔබ ස්තුති කරාද අද මුළු හදවතින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න. හරි, අද මොකද දෙවියන් වහන්සේ කියන වචනය? ඔබව උසස් කරන්නට උන්වහන්සේ කැමතියි. උන්වහන්සේ ආසව උසස් කරන්නට. ඉගෙන ගන්නව නම් ඉගෙන ගැනීම කටයුතු වල උසස් කරන්නට කැමතියි. රැකියාව කරනව නම් රැකියාව උසස් කරන්නට කැමතියි. බිස්නස් කරනව නම් බිස්නස් එක උසස් කරන්නට කැමතියි. සේවය කරනව නම් සේවයේදී උසස් කරන්නට කැමතියි. සමාජයේ හොඳ ස්ථානයක් දෙන්නට උන්වහන්සේ කැමතියි. ඔබ උසස් කිරීම තමයි උන්වහන්සේගේ කැමැත්ත. එන උසස් වීම ලබන්නට මොකද්ද කරන්න ඕනේ? උන්වහන්සේ උපදේශ දෙනවා ගීතාවලි 147:6 වෙනි පදය. ස්වාමින් වහන්සේ යටහත්තුන්ට උපකාර කරන සේක. කාවද උසස් කරන්නේ? යටහත්තුන් සිතක් තිබෙන අය. බලන්න, දේව වචනේ බොහෝ යටහත් වෙච්ච අයව උසස් කරපු අවස්ථා ගොඩාක් තිබෙනවා. බලන්න, බැටළුවන් බලාගෙන සිටියා වූ දාවිත රජෙක් ලෙස උසස් කරා. දිලිඳු දරුවෙක් ලෙස සිටියා වූ එස්තර උසස් කළා. මිනිමරුම් කියලා මිනිසුන් මැරුවා කියලා සොයමින් සිටියා මෝසේ දුවලා ගියා. බැටළු බලාගෙන සිටියා. ඔහුව නායකයෙක් ලෙස පත් කළා. දෙවියන් වහන්සේ උසස් කරපු බොහෝ අය අපි දකිනවා. දේශයට වහල්ලෙක් ලෙස ගෙනා වූ ඒ දානියෙල්ව උන්වහන්සේ උසස් කළා. උන්වහන්සේ උසස් කරනව දෙවියන් වහන්සේ ඔබව උසස් කරනවා. ඉතින් උසස් කරන විට උන්වහන්සේ බලාපොරොත්තු වෙන යටහත් සිතක්. දෙවියන් වහන්සේ මෝසස් ගැන කියන විට පොළවේ සිටින සියලු මනුෂ්‍යයන්ට වඩා යටහත් කමක් තිබෙන මිනිසෙක් මෝසස් කියලා සාක්ෂි කියනවා. ඔබ ගැන මොකද දෙන්න පුළුවන් සාක්ෂිය? නෑ, මෙයාට ඉක්මනට තරහා යනවා. මෙයාට ගොඩාක් කෝප ඇති වෙනවා. මෙයාගේ වචන හොඳ නෑ කියලා ඔබ බලලා කියනවද? නිවස තුළ වැඩ කරන ස්ථාන ඔබගේ යටතේ වැඩ කරන අයව කෝපේ වචනවලින් ඔබ බණිනවද? යටහත්කමෙන් මුරුදු ලෙස කතා කරන්න. දෙවියන් වහන්සේ කියනවා යටහත් මුරුදුකම මගෙන් ඉගෙන ගන්න කියලා. මතෙව් 11:29 කියන මගෙන් ඉගෙන ගන්න. යේසුස් වහන්සේගේ යටහත්පත්කම කොහොමද කියලා. ගොඩාක් අය තුමාට තරහා යන විදිහට කතා කළා. යක්ෂාත්මෙන් ක්‍රියා කරනවා කියලා කිව්වා. නමුත් යේසුස් වහන්සේ කවදාවත් කෝප වුණේ නැහැ, කලබල වුණේ නැහැ. කලබලෙන් කතා කරෙත් නැහැ. හරිම යටහත්කමින් තමයි තුමා කතා කළ ජීවිතුනේ. ඔබත් නිවස තුළ යටහත්කමින් කතා බහ කරන්න. නිවස තුළ ශබ්ද නගා කතා කරන එක, පිටතෙන් වල කෑ ගන්න එක නවත්තන්න. මේවා සමාජය තුලත් පවුල තුල සමාව නැති කරයි. ඔබ යටහත්කමින් නිහඬව කතා කරලා පුරුදු වෙන්න. ඔක්කොම වෙනස්. භාර්ය කියනවා එයා තමයි යටහත් ඉන්න ඕනේ කියලා. භාර්ය කියනවා ස්වාමි පුරුෂ කියනවා මෙයා තමයි යටහත් ඉන්න ඕනේ කියලා. උන්වහන්සේ කියන මාගේ පුතේ දුවේ ඔබ යටහත් ඉන්න කියලා කියනවා. ඉතින් මේ යටහත්කම තමයි, මේක තමයි අපගේ සිත තුළ තිබෙන්න ඕනේ. මේක තමයි අපේ අලංකාරය කියලා කියනවා. ඒක කාන්තාවන්ට විතරක් නෙවෙයි, පිරිමියාටත් අයිති. ඒ නිසා කෝප වචන කතා කරන්න එපා. අදිසි වෙලා වචන හලන්න එපා. නිහඬව යටහත්ව කතා කරන්න, කල්පනාවෙන් කතා කරන්න. කවුරු හරි කෑ ගාලා කතා කරන බලන්න, ඔබ යටහත් වෙමින් කතා කරන්න, එයාගේ කෝපය ඉවත් වෙනවා. ඔබත් දත්මිටි කාගෙන කතා කරන්න රණ්ඩුව ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. මේක තමයි පවුල් වල බලන්න නැන්දාලේලිට ප්‍රශ්න ඇති වෙනවා. දෙමෝපියන් දරුවන් ප්‍රශ්න ඇති වෙනවා. මේකට හේතුව මොකද්ද? කෝප වචන. අපි වචන හලන එක. ඒ නිසා
ඔබ යටහත්ගාමින් කතා බහ කරන්න පුරුදු වෙන්න. ස්වාමින් වහන්සේට කියන්න මේ නිහඬ ජීවිත මට දෙන්න. මට ඉවසන්න බැට ඉක්මන කෝප වෙනවා. මට තරහා යනවා කවුරු බැන්නොත් එහෙමයි මම ජීවත් වුනේ. ඉතින් අම්මා කිව්වා කොහොමද මේ ජීවත් වෙන්න යන්නේ කියලා. දවසක් යේසුස් වහන්සේ මාව හමු වුණා. ඉතින් මේ යටහත් මුරුදුකම ගැන මම නිරාහාරව යාඥා කළා. ස්වාමීනි මේ මුරුදුකම මට දෙන්න. මම යටහත්කමෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් මේවා ලබා ගන්නට යාඥා කරන්න ඕනේ ඔබ. ලෝකයේ ජීවිත ආශිර්වාදේ විතරක් නොව ඔබගේ කැරක්ටර් එක හරි ලෙස ගොඩනගන්න ඕනේ කියලා ඔබ යාඥා කරන්න. ඉතින් මම නිහඬව තමයි කතා කරන්නේ. සමහර අය අයියෝ මෙයා නිහඬව කතා කරන විට මගේ කෝප නැති වෙනවා කියලා. ඒ විදිහට ඔබ බලලා කියන්න ඕනේ නිහඬව කතා කරන්න. නිවස තුලත් හරි පිට තැන්වලත් හරි. සමහර අය පිට හරිම නිහඬව ඉන්නවා. ගේ ඇතුළේ කෑගෙන. සමහර අය ගේ ඇතුළේ හරිම නිවණ්ඩයි. එළියට ගිය ගමන් හරියට සද්ද දාලා කතා කරනවා. එහෙම ඉන්න බෑ. අපි යේසුස් වහන්සේගේ දරුවෝ, යේසුස් වහන්සේගේ ගෝලයන්, යේසුස් වහන්සේගේ අත අල්ලගෙන ඇවිදන්නේ. උන්වහන්සේගේ මුරුදුකම අපිට අවශ්‍යයි. මගේ හදවත වෙනස් කරන්න, මගේ කැරක්ටර් එක වෙනස් කරන්න ඕනේ. මට මුරුදුකම දෙන්න කියලා කියන්නේ යේසුස් වහන්සේ දෙනවා. මට මාව වෙනස් කරගන්න බෑ. ඔබට ඒක වෙනස් වෙන්න බෑ. නමුත් වැරදි කියලා දැනගත්තා නම් යේසුස් වහන්සේ වැරදි කරයි, ආත්මයන්න් වහන්සේ උදව් කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඔබ තුළ ඇති වේ. ඔබ දේව වචන කියවමින් මෙනෙහි කරමින් ඔබ වෙනස් වෙන්න යාඥා කරන්න. උන්වහන්සේ දිනපතා බලන අපේ වෙනස් වෙන නිසා තමයි දිනපතා උන්වහන්සේ සමග සම්බන්ධතාවය පවත්වන්න ඕනේ. ඔබ ලබනවද මේක? එවිට ඔබ උසස්ව ලබනවා. ඉගෙන ගැනීම කටයුතු වලද රැකියාවද සේවද හැම දෙයකම මේක පොරොන්දු වචනයක්. මොකද මේක යටහත්කම සිටින අය උන්වහන්සේ උසස් කරන බව කියනවා. මේක ඔබගේ ජීවිතය ඔබ දකි. මේ මුරුදුකම නැති නිසා බොහෝ අය සේවාවලුත් නැති කරගෙන ඉන්නේ. මේ මුරුදුකම නැති නිසා ගොඩාක් අය රැකියාව නැති කරගෙන ඉන්නේ. බොහෝ අය ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ. ඉතින් යටත් මුරුදුකම සිටින අය උන්වහන්සේ උසස් කරලා තිබෙනවා. ඔබ නිහඬව කැපවෙනවද උන්වහන්සේ ඉදිරියේදී? ස්වාමිනේ, ඔබ වහන්සේ වගේ යටත් පහත්කම තුළ මම ජීවත් වෙන්නට උදව් කරන්න. ඔබ වහන්සේගේ මුරුදුකම මට අවශ්‍යයි. ශුද්ධාත්මයන්න් වහන්සේ තුළින් මට මේ මුරුදු ගුණ දුන මැනව. මම යටත් පහත්කමින් කතා බහ කරන්න ඕනේ, හැසිරෙන්න ඕනේ. මගේ ගතිගුණාංගේ අනිත් අය දකින්නට සලස්වන්න. මගේ මුරුදුකම ජීවිතය මා තුළ ඇති කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි. ආමෙන්. ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube channel එක subscribe කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා subscribe button එක සහ bell ලකුණ click කරන්න.